කතාව පටන් ගන්නේ බැට්මෑන් කලබලෙන් බයික් එකේ යන දර්ශනයකින්. ඒ අතර අපිට පෙන්නනවා ජෝකර් තවත් සුපිරි වීරණුමක් දාගෙන ඉන්න තරුණ කොල්ලෙක්ට පහර දෙනවා කියලා. ඉතින් ඒ කවුද? ඉස්සරහට බලමු. හොඳටම ගහලා දාලා ජෝකර් එතනින් යන්න යනවා. ඒත් ඒ කොල්ලට නැගිට ගන්නව පණ නැහැ. එහෙම දොර ගාවට බඩ ගාගෙන ඇවි දොර අරින්න බැලුවා දොර ලොක් කරලා. ඒ වෙලාවෙම ටක් ටක් ගාලා සද්දයක් ඇහුණ නිසා හැල්ලා බලපුවාම එතන බෝම්බයක් තියෙනවා කියලා කොල්ලා දකිනවා. බෝම්බේ පුපුරන්න ඔන්න මෙන්න තියේදී බැට්මෑන් එතනට ආවත් ඇතුළට යනවත් එක්කම මුළු ගොඩ නැගිල්ලම පුපුරලා යනවා. බැට්මෑනුත් කලබලෙන් සුම්බුන් අතරින් අර කොල්ලව හොයනවා. ඒත් බැට්මෑන්ට ඒ කොල්ලව හම්බෙද්දි ඒ වෙනකොටත් එයා මිය ගිහිල්ලා තිබුණා. ඒ කොල්ලගේ නම තමයි ජේසන්. කවුද ජේසන්? බැට්මෑන්ගේ පුතාවක්ද? මන් දන්නවා. දැන් ඔයාලටත් ප්‍රශ්න ඇති. අපි ඉස්සරහට ඒවා විසඳගමු. දැන් අපිට ගෝතන් නගරය පෙන්වනවා. ගෝතන් නගරේ මද්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ එක ගොඩනැගිල්ලකට රැස් වෙලා. එතන ඉන්න හැමෝම කියනවා තමන් නෙවෙයි හැමෝම රැස් කළේ කියලා. මේක නම් හරියන්නේ නැහැ. මම යනවා කියලා එක්කෙනෙක් කියන්න යද්දි මම මේක රැස් කළේ කියලා රතු පාට හුඩ් එකක් දාගත්ත රෙඩ් හුඩ් නමින් හඳුන්වන කෙනෙක් එනවා. එයා කියනවා මමයි දැන් ඔයාලගේ බොස්. ඔයාලා මට වැඩ කරන්න ඕනේ. ඒකට ඔයාලා හම්බ ගන්න සල්ලි වලින් 40%ක් මට ඕනේ. ඒ වෙනුවට මම ඔයාලට බ්ලැක් මාස් ගෙනුයි. බැට්මෑන් ගෙනුයි වෙන කරදර නැති කරන්නම් කියලා කියනවා. බ්ලැක් මාස් කියන්නේ ගෝතන් නගරයේ ඩග්‍රී ලැසකට ලොක්කා. එයා තමයි ගෝතන් නගරේ අවුරුදු 20ක් තිස්සේ පාලනය කරන්නේ. ඇයි අපි ඔයාට වැඩ කරන්න ඕන කියලා අහපුවාම බෑග් එකක් විසි කරනවා. ඒකේ තියෙන්නේ මෙයාලගේම කෙනෙක්ගේ බොඩි එකක්. ඒක නිසා රෙඩ් හුඩ්ට වැඩ කරන්න මේ සෙට් එකට සිද්ධ වෙනවා. ඊට පස්සේ අපිට පෙන්නනවා බැට්මෑන් ලොරියක් පස්සේ පන්නනවා. කොහමද බැට්මෑන්ට පුළුවන් වෙනවා ඒ ලොරිය නවත්තන්න. ඊට පස්සේ ඒක ඇතුලේ හිටපු අයගෙන් අහනවා ඔයාලා කාටද වැඩ කරන්න කියලා. එහෙම ප්‍රශ්න අහලා ඉන්නකොට ඒ ලොරිය ප්‍රවාහනය කරපු පෙට්ටියක් බිම වැටිලා තිබිලා ඒක විවෘත වෙනවා. ඒක ඇතුලෙන් එන්නේ සුපිරි බල තියෙන රොබෝ කෙනෙක්. ඒකෙන් දිගටම බැට්මෑන්ට පහර දෙනවා. එතකොට එතනට එනවා බැට්මෑන්ගේ සහායකයා නයිට්විං. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා සෑහෙන ගේමක් දීලා ඒ රොබෝව විනාශ කරලා දානවා. ඊට පස්සේ රොබෝව පාවිච්චි කරලා අර ලොරිය ආපු තුන්දෙනාව බය කරලා අහනවා ආයෙත් පාරක් ඔයාලා කාටද වැඩ කරන්න කියලා. හොඳටම බය වුණේ කට්ටිය අපි වැඩ කරන්නේ රෙඩ් හුඩ් කියලා කෙනෙක්ට අපි එච්චරයි දන්නේ කියලා කියද්දිම ඒ තුන්දෙනාටම ස්නෑප් ෂොට් තුනක් වදිනවා. ටග්ගාලේ කවුද කියලා බයින කොලෙක්කින් බලලා දැනගත්තු බැට්මෑන් නයිට්විංව එතන තියලා ජෙට් එක ගෙන්නගෙන අර පොර පස්සේ පන්නන්න පටන් ගන්නවා. ඒ වෙන කවුරුත් නෙවෙයි රෙඩ් හුඩ්. එහෙම අන්තිමට ගිහින් ෆැක්ටරියක් ගාව දෙන්න නවතිනවා. එතනදී රෙඩ් හුඩ් මෙතන උණු පරණ සීන් එකක් බැට්මෑන්ට මතක් කරලා දෙනවා. ඒ තමයි ජෝකර් අල්ලන්න ගිහින් පොරොවේ ලොකු බැරල් එකකට වැටුණු සීන් එක. එහෙම කියලා එකපාරටම රෙඩ් හුඩ් පදන් ආව කාර් එකට වෙඩි තියනවා. ඊට පස්සේ කාර් එක පුපුරපු නිසා බැට්මෑන් හෙනපු තැනින් වැටෙන්න ගිහින් 99 බැරිලා බිල්ඩින්ගම පුපුරන්න කලින් එළියට පැන ගන්න බැට්මෑන්ට පුළුවන් වෙනවා. මුලස්ථානට ආපු බැට්මෑන් නයිට්විංගේ සහාය ඇතුව දැනගන්නවා මේ වගේ රතු පාටින් මුහුණ වහගෙන නගරේ අපරාධ ගොඩක් කරලා තියෙනවා. ඒ දැන් එයා අත්අඩංගුවේ ඉන්නේ කියලා. ඊට පස්සේ දෙන්නත් එක්ක යනවා ඒ පොරව හම්බෙන්න. ඒ තමයි ජෝකර්. බැට්මෑන් බෙල්ලෙන් උසලා ඇහුවත් අර රෙඩ් කියන්නේ තමුසෙද නැත්නම් තමුසෙ දන්න කෙනෙක්ද නැත්නම් තමුසෙට වැඩ කරන කෙනෙක්ද කියලා. ජෝකර් කාර්යයට කොහොමද පිස්සුනේ? දන්නවනේ ඉතින් ඒක. පොර හයියෙන් hina වෙනවා. මේ පිස්සත් එක්ක කතා කරලා වැඩක් නැහැ කියලා දෙන්න මෙතනින් යනවා. දැන් අපිට පෙන්වන්නේ මේ නගරේ අවුරුදු 20ක් තිස්සේ පාලනය කරන බ්ලැක් මාස්. ඉතින් බ්ලැක් මාස්ට හොඳටම තරහ ගිහලා තියෙන්නේ. මොකද රෙඩ් හුඩ්ගේ කරදරයි බැට්මෑන්ගේ කරදරයි දැන් වැඩි වෙලාලු තියෙන්නේ. ඉතින් අද බ්ලැක් මාස්ට ආයුධ ටිකක් එන්න තියෙනවා. ඒ විස්තර ටික බ්ලැක් මාස්ට එයාගේ සහායිකාව පැහැදිලි කරලා දෙනවා. ඒත් ඒ සියලුම විස්තර බැට්මෑන් වගේම රෙඩ් හුඩුත් අහගෙන ඉන්නේ. ටිකක් වෙලා ගියාට පස්සේ එතනට වහලේ උඩට හෙලිකොප්ටර් එකක් ලෑන්ඩ් කරනවා. ඒක තමයි අර ආයුධ වල තියෙන්නේ. හොරෙන් මේක ඇතුළට පැනගත්ත රෙඩ් හුඩ් පයිලට්ට බය කරලා එළියට තල්ලු කරලා දානවා. ඊට පස්සේ හෙලිකොප්ටර් එක අරන් යන්න යද්දිම එතනට ආපු නයිට්විං කේබල් එකක් විසි කරලා හෙලිකොප්ටර් එකේ පාලනය නැති කරලා දානවා. ඔයාලා ඒකට දෙන්න හදන්නේ කියලා රෙඩ් හුඩ් හෙලිකොප්ටර් එක බිමට දාන්න පල්ලෙහාට යවනවා. හෙලිකොප්ටර් එක බිමට වැටෙනොත් මිනිස්සු සෑහෙන ගාණක් අමාරුවේ වැටෙන නිසා බැට්මෑන් නයිට්විං කොහොම හරි එකතු වෙලා හෙලිකොප්ටර් එක බිමට වැටෙන කලින් නවත්ත ගන්න පුළුවන් වෙනවා. ඊට පස්සේ ආයෙත් මේ දෙන්න රෙඩ් හුඩ්ගේ පස්සෙන් පන්නන්න පටන් ගන්නවා. රෙඩ් හුඩ් නම් ලේසි පොරක් නෙවෙයි සෑහෙන පුරුදු වෙච්ච කෙනෙක්. එක අවස්ථාවක බැට්මෑන් රෙඩ් හුඩ්ගේ කකුලට ගැටයක් දැම්මත් හැරුණු සැනින් එක කපලා දාලා රෙඩ් හුඩ් එතනින් පැන ගන්නවා. රෙඩ් හුඩ්ගේ පස්සෙන් ආපු බැට්මෑන් කණ්ඩායම අන්තිමට එන්නේ රේල්වේ ට්‍රැක් එකකට. එතනට ඇවිල්ලා ටික වෙලාවකින්ම රෙඩ් හුඩ් කියලා කියපු බෝම්බ එකට බැට්මෑන් උයි නයිට්විං යහු වෙනවා. ඊට පස්සේ කෝච්චියක් එනවත් එක්කම ඔයාට ඒක මග හැරුණේ නැහැ කියලා අන්‍ය වගේ එකක් කියලා රෙඩ් හුඩ් එතනින් අතුරු දහන් වෙලා යනවා. ආයෙත් මූලස්ථානයට ආපු බැට්මෑන් අර රෙඩ් හුඩ්ගේ චලන ටික හොඳින් බලනවා. ඉතින් අර බෝම්බ පිපිරීමෙන් පස්සේ නයිට්විංගේ කකුල ඩැමේජ් වෙලා නිසා බැට්මෑන් කියනවා ඇල්ෆ්‍රෙඩ්ට එයාව ගිහින් ඇරලා වන්න කියලා. ඊට පස්සේ බැට්මෑන් රෙඩ් හුඩ් අතුරු දහන් වෙන්න කලින් ඔයාට ඒක මග හැරුණේ නැහැ කියලා කීප එක තව ටිකක් පැහැදිලි කරලා අහලා බලනවා. ඒකේ කියන්නේ ඔයාට ඒකේ දා මග හැරුණේ නැහැ බෲස් කියලා. එතකොටම බැට්මෑන්ට එක්කෙනෙක්ව මතක් වෙනවා. ඒ තමයි ජේසන්. අර මුල්ම සීන් එකේ ජෝකර් මරලා දැම්මේ අන්න එයා. ජේසන් පොඩි කාලේ ඉඳන්ම බැට්මෑන්ගේ පුතා වගේ ඉඳලා හොඳටම පුරුදුලා තියෙනවා.
පොරනම් සෑහෙන දක්ෂ කෙනෙක්. හැබැයි සෑහෙන මුරණ්ඩු කෙනෙක්. අල්ලනගෙන අපරාධකාරයෙක් නම් කොහොමත් අපරාධකාරයනේ. පොරව මරලා දාන්න ජේසන් දෙපාරක් හිතන්නේ අන්න ඒ වගේ කෙනෙක්. දැන් ගෝතම් නගරේ ඩග් ඩීලර්ස්ගේ වැඩ කරන්නේ රෙඩ් හුඩ්. ඒකෙන් බ්ලැක් මාස්ටර් පාඩු නිසා පොර සෑහෙන දරා ගිහලා ඒ නිසා කට්ටියක්ම යනවා රෙඩ් හුඩ්ට වැඩ කරන ටයිලර්ගෙන ඩග් ඩීලර්ගේ ප්ලේස් එකට ඒක විනාශ කරලා දාන්න. අන්තිමේට ටයිලර්ට ගහලා එක්කන් ගිහින් යාව මරන්න යන්නේ. ඒව කරපුවාම මේ කට්ටිය හිතුවේ රෙඩ් හුඩ් බය වෙයි කියලා. ටයිලර් මරන්න යද්දිම එතන රෙඩ් හුඩ් එනවා. ඇවිල්ලා මට මොකද්ද මේකෙන් දෙන්න යන පණිවිඩය කියලා අහනවා. ඒත් එක්ක මෙතනට සුපිරි බල තින ඇඳුම් මැදගත්ත 4 දෙනෙක් ඇවිල්ලා රෙඩ් හුඩ්ට පහර දෙන්න පටන් ගන්නවා. මේ කට්ටියම බ්ලැක් මාස් එවලා තියෙන රෙඩ් හුඩ්ට කොහොම හරි මරන්න කියලා. රෙඩ් හුඩ් තනියෙන් නම් ඒ 4 දෙනාත් එක්ක ෆයිට් කරගන්න බෑ සෑහෙන අමාරු වැඩක්. රෙඩ් හුඩ් බිම වැටිලා අමාරුවෙන් ඉඳි හරි වෙලාවෙදි එතනට ආපු බැට්මෑන් අර කට්ටියට පහර දෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ දෙන්නම එකතු වෙලා අර 4 දෙනාටම ගහලා දානවා. එතනින් රෙඩ් හුඩ්ගේ කෙනෙක් මරලා දානවා. රෙඩ් හුඩ් කියන්නේ මම ගෝතම් නගරේ සුද්ධ කරනවා. මුන් ඔක්කොම අපරාධකාරයෝ කියලා. ඒ කතාවට බැට්මෑන් නම් කොහෙත්ම එකඟ නැහැ. රෙඩ් හුඩ් හදන්නේ අපරාධකාරයෝන්ගේත් අපරාධකාරයෙක් වෙන්න. එතකොටලු මේ අනිත් අපරාධකාරයෝ ඔක්කොම නවත්තන්න පුළුවන්. ඒ කට්ටිය ඔක්කොම බය කරලා තියා ගන්න පුළුවන්. බැට්මෑන් කියනවා මොකක්ද යාට උනේ? මට උදව් කරන්න ඉඩ දෙන්න කියලා. ඒකට දැන් හොඳටම පරක්කු වැඩි කියලා. රෙඩ් හුඩ් ගෑස් බෝම්බයක් දාලා එතනින් චුත වෙලා යනවා. බැට්මෑන්ට සැකයක් තියෙනවා රෙඩ් හුඩ් කියන්නේ අර මුල්ම සීන් එකේදී මැරුණු ජේසන් කියලා. ඒක තහවුරු කරගන්න පුළුවන් වෙනවා. බැට්මෑන් අර ෆයිට් එකේදී රෙඩ් හුඩ්ගේ බ්ලඩ් සැම්පල් එකක් තිබිලා ඒක අරන් ඇවිල්ලා කම්පෙයාර් කරලා බලනවා ජේසන්ගේ බ්ලඩ් එකත් එක්ක. ඒක සම්පූර්ණයෙන්ම 100%ක් මැච් වෙනවා. ඒක දැකලා ඇල්ෆ්‍රඩ්ටත් පුදුමයි. ඊට පස්සේ මහරෑම බැට්මෑන් නැත්තම් බෲස් වේන් ගිහින් ජේසන්ගේ සොහොන හාරලා බලනවා. මිනිපිටේ ඇතුලේ තිබ්බන රෙදි වලින් හදපු ඩමි එකක්. යාතරේ රෙඩ් හුඩ්ගේ කරදර ඉවස ගන්න බැරුව බ්ලැක් මාස් ගිහින් ජෝකර්ව හිරෙන් නිදහස් කරන් ඇවිල්ලා ගිවිසුමක් ගහනවා. ජෝකර්ට කරන්න තියන්නේ රෙඩ් හුඩ්ව මරණ එක. එදා ජේසන් මැරෙන කලින් බැට්මෑන් එක්ක ගිහින් තිබුණේ ජෝකර්ව නවත්තන්න. ඒ දවසේ ජෝකර්ව කුලියට අරන් තියන්නේ රාස් කියන පුද්ගලයා. ඒ හින්දා බැට්මෑන් යනවා කෙලින්ම රාස් ඉන්න ප්ලේස් එකට. රාස්ට ගහලා මොකද්ද ජේසන් ඩුබ කරේ කියලා අහද්දි මටත් ඒ ගැන කතා කරගන්න ඕනේ කියලා රාස් කියනවා. ඊට පස්සේ රාස් විච්ච සීන් එක කියනවා. එදා ජෝකර් කුලියට අරන් තියන්නේ එයා හොඳ හඹා යන්නෙක් නිසා. හැබැයි ජෝකර් ජේසන්ව මරලා දායි කියලා රාස්වත් හිතලා නැහැ. ඒ නිසා බැට්මෑන්ට නැති වුණ දේ ආපහු දෙන්න රාස් තීරණය කරලා තිනවා. ඒ නිසා ජේසන්ගේ බොඩි එක මෝචරියෙන් අරන් ලසාරස් වල තියෙන පරිපූර්ණත්වයේ ජලයේ තියෙන විලේ ගිල්ලලා ජේසන්ට නැවත පණ අරන් දීලා තියෙනවා. නැවත පනාවට පස්සේ ජේසන් මෙතනින් පැනගෙන තිබුණා. රාස් කොච්චර යාව හෙව්වත් හම්බුන්නේ නැහැ කියලා බැට්මෑන්ට කියනවා. ඒ විස්තරය දැනගත්ත බැට්මෑන් එතනින් යනවා. එහෙම ඇද්දි බැට්මෑන්ට ආරංචි වෙනවා පාලමුණ මොකක් හරි කේස් එකක් කියලා. බෙලින්ගන් ජෝකර් එහෙන සීන් එකක් දෙනවා. බ්ලැක් මාස්ගේ ඩීල් එකට අනුව තමයි මේ වැඩේ කරන්නේ. හැබැයි කියපෝ විදිහට නෙවෙයි. බ්ලැක් මාස් ඇතුළු ඩග් ඩීලර්ස්ලා ඔක්කොම යට ලොරිය ගැට ගහලා දාලා ඒකට ගිනි තියන්න යන්නේ. එතකොට මෙතනට රෙඩ් හුඩ් එනවා. රෙඩ් හුඩ්ගේ ප්ලෑන් එකට අනුව තමයි මේ වෙනකන් සියලුම දේ වෙලා තියෙන්නේ. රෙඩ් හුඩ් මෙච්චර කාලයක් කරපු දේවල් කරේ ජෝකර්ව හිරෙන් එළියට ගන්න. ඒක කරන්න පුළුවන් බ්ලැක් මාස්ට විතරක් නිසා බ්ලැක් මාස් බය කරපු පාර පොර ගිහින් ජෝකර්ව එළියට ගත්තා. රෙඩ් හුඩ් කියන්නේ ජේසන්නේ. ජේසන් මැරුවේ ජෝකර්. මතකද ඔයාලට? ඒකේ ඵලය තමයි මරණයෙන් එළියට ඇවිල්ලා ගන්න යන්නේ. මෙහෙම කතාවකගෙන එද්දි ලයිටර් එකක් පත්තු කරගත්ත ජෝකර් ඒක ලොරියට දානවා. ටිකෙන් ටික ගිනි ගන්න පටන් ගද්දි එතනට බැට්මෑන් ඇවිල්ලා ගින්න නිවලා දානවා. ඊට පස්සේ කොක්කක් දාලා ජෝකර්ව උස්සන් යන්න යද්දි ජෝකර්ගේ පිටපස්සෙන් එළුණ රෙඩ් හුඩ් ලණුව කපලා ජෝකර් එක්කම මුහුදට වැටෙනවා. බැට්මෑන් ඒ දෙන්නම හොයද්දි මං ඌව අල්ලගත්තා. අපරාධ නිම්නය ළඟදී මාව හම්බෙන්න කියලා රෙඩ් හුඩ් පණිවිඩයක් තියෙනවා. ජෝකර් අරන් ගිය රෙඩ් හුඩ් එදා රෙඩ් හුඩ්ට ගැහුවා වගේම ඒ කියන්නේ ජේසන්ට ගැහුවා වගේ ජෝකර්ට ගහන්න පටන් ගන්නවා. එහෙම ගහලා දාලා ඊට පස්සේ යනවා බැට්මෑන්ට එන්න කියපු දෙනට. එතනට ගිහින් දෙන්න පාර දී ගන්නවා දෙන්නම සුපිරි වැඩෝ. රෙඩ් හුඩ් කියන්නේ බැට්මෑන්ගේ ගෝලෙක් ආයි කියන්න දෙයක් නැහැ. එහෙම රෙඩ් හුඩ් දුවන් ගිහින් කාමරයකට පනිනවා. පිටිපස්සෙන් ආපු බැට්මෑන් කාමරය ඇතුළේ දෙනවා දැන් ජේසන් කියලා කියන්න. ජේසන්ට පහ දෙන්න පාර දෙනවා. තමුන් කියන්නේ තමුන් මම වගේ කියලාද? මට වඩා තමුන් දක්ෂයා කියලාද? නෑ එහෙම නෑ. එහෙම කිය බැට්මෑන් ජේසන්ට දීගෙන යනවා. එතනදී බැට්මෑන් කිව්වා මම ඔයාව ආරක්ෂා කරන්න උත්සාහ කරා. දැනුත් ඒකමයි මං කරන්න කියලා. ගන්න කාරගත්ත ජේසන් බැට්මෑන්ට පොයින්ට් කරගෙන මේ එක ගැන නෙවෙයි. ඔයා මාව මරුපේකාට මොකවත් නොකර නිදැල් ඉන්න අරපු හින්දා තමයි මේ මං හැමදේම කරේ කියලා. ජෝකර්ව එළියට ගන්නවා. මම කොච්චරනම් කඩිය මරලා සෝහන් පුරලා තියනවද? මං හිතේ මාව මැරුවට පස්සෙවත් තමුන් මේකව ඉතුරු කරන්නේ නැති වෙයි කියලා. එහෙම වේදනාවෙම බැට්මෑන්ට කියනවා. මම මිනිමරුවෙක් නෙවෙයි ජේසන්. මට ඒ ගානට වැටෙන්න බෑ කියලා බැට්මෑන් කියනවා. එහෙනම් වාට සිද්ධ වෙනවා එක්ක මාව මරන්න නැත්නම් ජෝකර්ව මරන්න. ඔයා ඒ දේ කරේ නැත්නම් මම ඒක කරනවා කියලා බැට්මෑන්ගේ පැත්තට ගන් එකක් විසි කරනවා. ඒත් බැට්මෑන්
ඔයාට මේක කවදාවත් තේරෙන්නේ නැහැ. තේරුම් ගන්නෙත් නැහැ කියලා ගන්න එක බිම දාලා එතනින් හැරෙලා යනවා. එහෙනම් ওই දෙන්නම මැරෙනවා කියලා බැට්මෑන්ගේ පැත්තට වෙඩිල්ලක් තියනවත් එක්කම ෂණිකව ක්‍රියාත්මක වන බැට්මෑන් ආයුධයක් යවලා ඊළඟ වෙඩිල්ල තියන්න කලින් ගන් එකේ හිර කරනවා. ඒත් එක්කම ජේසන් වෙඩිල්ලක් තිබ්බාම අර ආයුධය හිර වෙලා තිබුණ නිසා බුලට් එක ගන් එක ඇතුළෙම පුපුරලා යනවා. ඒකෙන් ජේසන්ගේ අත සෑහෙන ඩැමේජ් වෙනවා. ඊයසේ ජෝකර් hina වෙවි උඹ නම් මාර මිනිහෙක් මම උඹට කැමතියි කියලා බැට්මෑන්ව වර්ණනා කරනවා. වැඩේ අතහරින්නේ නැති ජේසන් එහෙනම් ඔක්කොම එකට මැරෙමුයි කියලා බෝම්බයක් ඇක්ටිවේට් කරනවා. ටක් ගාලා ඒක නවත්තන්න බැට්මෑන් යද්දි ඒක නවත්තන්න ජෝකර් කාර්යය ඉඩ දෙන්නේ නැහැ. මේක නම් මරේ මරු හරිම විනෝදයි කියලා බැට්මෑන් එක කරන්න දෙන්නෙම නැහැ. බෝම්බේ පුපුරන්න තප්පර චුට්ටි ගාණක් තියේදී ජෝකර් පැත්තකට තල්ලු කරලා දාලා ජේසන්වත් උස්සන් යන්න යද්දිම බෝම්බේ පුපුරලා යනවා. පුපුරන්න කලින් එළියට පැන ගන්න නම් බැට්මෑන්ට බැරි වෙනවා. සුම්බුන් අතරින් නැගිටිච්ච බැට්මෑන් එහෙම ජේසන්ව හෙව්වත් හම්බුන්නේ නැහැ. ඒ වෙනුවට බීත් වලට යට වෙලා hina වීගඩ ඉන්න ජෝකර් තමයි හම්බුනේ. ඇත්තට මෙතනදී ජේසන්ට මොකද්ද උනේ කියලා කියන්නේ. එක්ක මැරුණා හෝ එහෙම මොකක් හරි තමයි අපිට හිතා ගන්න වෙන්නේ. අන්තිමේට කියනවා බ්ලැක් මාස් කරපු වැරදි වලට අත්අඩංගුවට ගත්තා කියලා වගේම ජෝකර් නැවතත් හිටපු හිර ගෙදරටම දැඩි ආරක්ෂාවක් යටතේ යවුවා කියලා. ඉතින් මේ කතාවට මේ වගේ අවසානයක් තමයි තියෙන්නේ. ඔයාලා මොකද ජේසන් ගැන හිතන්නේ? යටින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඔයාලා මේ මූවි එකට කැමති නම් ලයික් එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් නැවත ලස්සන මූවි එකකින් හමු වෙමු. Thank you.